හරි. right. එහෙනම් බලන්න මෙතන වෙන සිදුවීම මෙහෙම දෙයක් වෙන්නේ කොහොම දෙයක්ද බලන්න මම උඩම මාතෘකාව අරන් කියනවා මොකක්ද සාධක සැපයුම් නම්‍යතාවයේ මත මුළු කිපෙීම කියන්නේ. පාදන්න එතකොට සැපයුම් නම්‍යතාවයේ සංගුණකයේ මත ප්‍රභේද කීයක් තියනවද? පහක් තියෙනවා. පිළිවෙලට කියාගෙන පළවෙනි එක හරි පූර්ණ අනම්‍ය සැපයුම ඊට පස්සේ අනම්‍ය සැපයුම ඊට පස්සේ ඒකීය නම්‍ය සැපයුම නම්‍ය සැපයුම සහ පූර්ණ නම්‍ය සැපයුම. හරි දැන් ඉතින් කතා කරමු කුණුවරප කරන්න එපා. පූර්ණ අනම්‍ය සැපයුමක් කියලා කියන්නේ හරි සැපයුම් වක්‍රයේ හැසිරීම කොහොමද? මිලාක්ෂයට සමාන්තරව මෙන්න මෙහිම සැපයුම් වක්‍රයක් එන්නේ. හරි S වක්‍රය මෙහෙම එනවා. හරි මෙතන එනවා සමතුලිතය සාධකය සම්බන්ධයෙන් මම මෙතන සාධකයේ සමතුලිත මිල හරි E1 කියලා ගන්නවා. හරි සමතුලිත හරි මිල මෙතන E1 ප්‍රමාණය Q1 කියලා ගන්නවා. ඊට පස්සේ හරි අනම්‍ය සැපයුමක් නම් කොහොමද වක්‍රයේ හැටේ? කොහොමද ඒක පටන් ගන්න? හරි අනම්‍ය සැපයුම් වක්‍රය කොහොමද පටන් ගන්න? එහෙමද? ප්‍රමාණක්ෂයෙන් කිව්වම එහෙම බෑ ඒක වැරදි. කොහොමද පටන් ගන්න? ධනාන්තක් ඛණ්ඩයකින් පටන් ගන්න. ප්‍රමාණයේ ධනාන්තක් ඛණ්ඩයකින් සැපයුම් වක්‍රයන් එතකොට මෙහෙම. හරි. හොඳට බලන් ඉන්න ඔන්න සමතුලිත ලක්ෂය P1 සාධකයේ මිලයි සමතුලිත ප්‍රමාණය Q1. ඊට පස්සේ ඒකීය නම් කිව්වම කොහොමද? මූල ලක්ෂය හරහා සැපයුම් වක්‍රයන්නේ මෙහෙම. හරි ඒක වාට පැහැදිලි අර පළවෙනි රූපෙත් තියෙන එහෙම දෙයක්. හරි. එතකොට මෙතන P1 මෙතන Q1. ඊට පස්සේ හරි නම්‍ය සැපයුමක් කිව්වොත් අනිවාර්යයෙන්ම නම්‍ය සැපයුම් වක්‍රයක් පටන් ගන්න ඕනේ ඍණ අන්තක් ඛණ්ඩයෙන්. ඒ කියන්නේ මිලක්ෂයෙන් ගත්තොත් හරි ධන පැත්තෙන්ද ඍණ පැත්තෙන්ද? ධන පැත්තෙන්. මිලක්ෂයෙන් ධන විදියට මෙහෙම යනවා. හරි මෙහෙම සැපයුම් වක්‍රය. හරි P1 මෙතන Q1. හරි ඊට පස්සේ පූර්ණ නම්‍ය සැපයුමක් කියලා කියන්නේ මෙන්න මෙහෙම සැපයුම් වක්‍රයන්නේ. එතකොට මෙතන හරි P1 මෙතන Q1. දැන් බලන්න කතාව හරි හැම වෙලෙම දැන් මේක දිහා බලලා කියන දැන් මට මේ දැන් ඉගෙන ගන්නවා ආර්ථික බදුකුලිය කාටද සමාන වෙන්නේ භාණ්ඩ වෙළඳපොලේ නිෂ්පාදක අතර කියලා. ඒතර ආර්ථික බදුකුලිය කියන්නේ මම නැවත ලියන්නේ සැපයුම් වක්‍රයට ඉහළ හරි අර සාධකයේ මිලට පහළ. හරි එහෙනම් බලන්න මෙතන සැපයුම් වක්‍රයට ඉහළ සාධකයේ මිලට පහළ. එතකොට සැපයුම් වක්‍රයට ඉහළ සාධකයේ මිලට පහළ කියලා කියන්නේ මේ සැපයුම් වක්‍රයට ඉහළ සාධකයේ මිලට පහළ කියන්නේ මෙන්න මේ ටික. පැහැදිලිද? ආර්ථික බදුකුලිය. ඊට පස්සේ මෙතෙන්ට ආවම දැන් ඔයාලට පේනවා ආර්ථික බදුකුලිය කියලා කියන්නේ සැපයුම් වක්‍රයට ඉහළ හරි ඊට පස්සේ සාධකයේ මිලට පහළ කියලා කියන්නේ මෙන්න මේ ශේෂ්ත්‍රපාලය. පැහැදිලි? මෙතෙන්ට එද්දී ඒක මේ විදිහට වෙනස් වෙනවා. සැපයුම් වක්‍රයට ඉහළ සාධකයේ මිලට පහළ. මෙතෙන්ට එද්දී මෙහෙම. right මෙතෙන්ට එද්දී සැපයුම් වක්‍රයට ඉහළයි සාධකයේ මිලයි දෙකම හරි සමානයි. ඒ කියන්නේ එතන පරතරයක් නැහැ. ඒ කියන්නේ හරි ආර්ථික බදුකුලිය කියන එක හරි 100ට බිඳුව. පැහැදිලි? මෙතන නම් 100%ක්ම තියෙන්නේ මොකක්ද? ආර්ථික බදුකුලිය. සහ මෙන්න මේ A කියන නම් එකේදී ඔයාලට පේනවා දැක ගන්න පේනවා මෙතන 50% තමයි ආර්ථික බදුකුලිය නියෝජනය වීමක් වෙන්නේ. පැහැදිලිද? හොඳට බලාගෙන ඊට පස්සේ මේ දැන් ආර්ථික බදුකුලිය කියන එක ඒක නිසා මම මේක මේ විදිහට ඒක හරි කලර් කරනවා ලස්සනට වගේ කෙටි සටහන හදන්න. හරි පැහැදිලි කිරීම හොඳටම කරලා තියෙන්නේ. ඒක වට අතනත් ඒ විදිහටම කලර් කරන්න පුළුවන්. හරි. හරි. ආර්ථික බදුකුලිය කියන්නේ එතකොට සැපයුම් වක්‍රයට ඉහළ හරි සාධකයේ මිලට පහළ කොටස. හරි. ඊට පස්සේ සංක්‍රාමීපේම කියලා කියන්නේ හරි මොකද්ද මම මෙතන ලියලා තියෙන්නේ සැපයුම් වක්‍රයට පහළ සමතුලිත සාධක ප්‍රමාණය දක්වනවා. හරි සංක්‍රාමීපේම කියන්නේ එහෙමයි. හරි. එතකොට මම ඒක රතු පෑනින් දැන් මාක් කරනවා බලන්න. හරි. මේ තියෙන්නේ. හරි. සැපයුම් වක්‍රයට පහළ හරි ඊට පස්සේ ඒක අදාළ සාධකයේ සමතුලිත ප්‍රමාණය දක්වනවා. දැන් මට කියන්න මෙතන සැපයුම් වක්‍රයට පහළයි සමතුලිත සාධක ප්‍රමාණය කියන දෙකම සමානයි. ඒ නිසා එතන හරි නියෝජනයක් නෑ. එතන එනම් 100ට
බිඳුවයි. ඊට පස්සේ මෙතන ඔන්න දැන් ටිකක් තියෙනවා. හරි මේ ටික. හරි එතකොට මම එතන හරි ඔන්න ටිකක් වැඩි වුණා. ඊට පස්සේ දැන් මෙතෙන්ට එද්දි හරි දැන් මොකක්ද උනේ? හරි කලින්ට වඩා දැන් තව ටිකක් වැඩි වුණා. හරි එතකොට අතන 150යි නම් මෙතනත් කීයද? 150 හේතුව මූල ලක්ෂ්‍ය හරහා ඉහළට සැපේ වක්‍රය බෑම වෙන නිසා. ඊට පස්සේ මෙතෙන් එනකොට වඩා පේනවා සැපේ වක්‍රයට පහළ ශේෂ්ඨඵලය දැන් තව ගොඩක් වැඩි වෙනවා කලින්ට වඩා. හරි මෙතෙන් එනකොට තනි කරම තියෙන්නේ සැපේ වක්‍රයට පහළ ශේෂ්ඨඵලයක් විතරයි. හරි අදාළ ප්‍රමාණය දක්වා එහෙනම් මෙතන කීයද 100ට 100. හරි දැන් ඔයාට ලේසි වෙන්න මම මෙහෙම මේකට සංකේත ටිකක් දාගෙන යනවා බලන්න යන්න මේ. මෙතන A දැන් මට කට්ටිය කියන්නේ A. මෙතන AB. මෙතනත් AB. මෙතනත් AB. මෙතන මොකක්ද? B කියන්නේ. හරි එහෙනම් දැන් කියාගෙන යන ටට්ටක් ගාලා හරි මෙතන මුළු ඉපැයීම කියලා කියන්නේ කාරණා දෙකේම එකතුවනේ මම ඩබල් ඉරි ගහගෙන යනවා. ඔයාලට දැන් කාරණා තේරෙන්න ඕනේ. එහෙනම් මුළු ඉපැයීමට ඔයාලට දැන් සූත්‍රයක් කියන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් මේක ඇතුළෙන්ම හැමෝම කියන්න මුළු ඉපැයීමට අපිට සූත්‍රයක් කියන්න පුළුවන් කොහොමද? හරි. ආර්ථික බදුකුලිය ධන හරි සංක්‍රාම ඉපැයීම සමානයි මුළු ඉපැයීම කියන කාරණා. හරි. දැන් එහෙනම් අපි ආදේශ කරගෙන යමු. පළවෙනි අවස්ථාවේ හරි ආර්ථික බදුකුලිය මොකක්ද? A කියන එක සංක්‍රාම ඉපැයීමක් නැහැ. එහෙනම් මුළු ඉපැයීම A කියන එක විතරයි. දෙවැනි අවස්ථාවේ ආර්ථික බදුකුලිය A සංක්‍රාම ඉපැයීම B. එහෙනම් මෙතන එනවා මුළු ඉපැයීම A ධන B. තුන්වෙනි අවස්ථාවේ A කියන නම් වෙනම් හරි ආර්ථික බදුකුලිය A ඊට පස්සේ සංක්‍රාම ඉපැයීම B මෙතන නැවතෙනවා A ධන B කියන දෙන්නගෙම එකතු. නම් සැපයීමක් තියෙද්දී ආර්ථික බදුකුලිය A සැපේ වක්‍රයට ඉහළ පහළ එනවා B මෙතන එනවා A ධන B. දෙකෙන් ආවට පස්සේ හරි අවසාන අවස්ථාවේ ආර්ථික බදුකුලියක් නැහැ. හරි තනි කරම තියෙන්නේ මොනවාද? සංක්‍රාම ඉපැයීමක් විතරයි. ඒ නිසා මුළු ඉපැයීමක් මොනවාද? B කියන එක පැහැදිලි. රයිට් බෑන් පේන ඇති කොච්චර ලේසිද කියලා මේ කාරණා. දැන් ඔයාලට තේරෙනවා ඇති. හරි අර අනම්ම්‍ය භාවය වැඩි වෙනකොට හරි ඉස්සෙල්ලා නිකන් ලියාගත්තේ ඔහේ ලියාගත්ත දැන් ඔන්න ඔප්පු කිරීම. හරි මම මේ ලියන කාරණා ටික බලන්න මේක කිව්වම වැඩි ලස්සන ඉවර කරන්න පුළුවන්. මම මෙහෙම ඊතන දෙකක් දානවා. හරි නම්‍යතාවය මේ පැත්තට යද්දී සහ ඊට පස්සේ මම මේ පැත්තෙන් ඊතලයක් මෙහෙට ගන්නවා. හරි දැන් මට ලියන්න ඕනේ කරන කාරණා ටික කියන්න. මට කියන්න හරි මුලින්ම හරි මෙතන මේ පැත්තට යනකොට මොකක්ද වෙන්නේ? නම්‍යතාවය වැඩි වෙනවද අඩු වෙනවද? නම්‍යතාවය මෙහි ඉඳලා මෙහෙට යද්දී නම්‍යතාවයේ සැපේ නම්‍යතාවය මොකද වෙන්නේ? කියන්න අඩු වෙනවා. දැන් මෙතන පූර්ණ නම්ය කියන්නේ අපරිමිතයි. මේ මගුල් දදා දඟලන්න දෙයක් නැහැ. ඒතර අපරිමිතේ ඉඳලා බිඳුව දක්වා යන්නේ. එහෙනම් මට කියන්න මේ පැත්තට යද්දී මොකක්ද වෙන්නේ? සැපයුම් හරි නම්‍යතාව. හරි ක්‍රමයෙන් මොකද ක්‍රමයෙන් අඩු වෙනවා. මෙයා අඩු වෙනකොට හරි ආර්ථික බදුකුලිය මොකද වෙන්නේ? ආර්ථික බදුකුලිය අර පේනවා මේ ශේෂ්ඨඵලය ආර්ථික බදුකුලිය කොළ පාට කොට සෙන්නින්න වැඩි වෙනවා. ඊට පස්සේ මෙන්න මේ රතු පෑනේ මාක් කරලා තියෙන සංක්‍රාමී ඉපැයීම එන්න මොකක්ද වෙන්නේ? හරි අඩු වෙනවා. හරි ඒතකොට ඒකේ කතාව. පැහැදිලි. ඊට පස්සේ හරි මෙහි ඉඳලා අනිත් පැත්තට යද්දී පූර්ණ නම්ය කියන්නේ ආදන්න සංගුණකේ බිඳුවයි. එහෙනම් මේ පැත්තට ලියන්න ඕනේ සැපයුම් නම්‍යතාවය මොකක්ද වෙන්නේ? ඔව් ක්‍රමයෙන් වැඩි වෙන විට. හරි ක්‍රමයෙන් වැඩි වෙන විට මොකද වෙන්නේ? ආර්ථික බදුකුලිය අඩු වෙනවා. හරි සංක්‍රාමී ඉපැයීම වැඩි වෙනවා. හරි ආදන්නව භූමියේ පළවෙනි ලක්ෂණය තමයි මොකක්ද? සැපයුම අනම්‍යයි. ඒ කියන්නේ අනම්‍ය වෙන්න තමයි මොකක්ද වැඩි වෙන්නේ? අර ආර්ථික බදුකුලිය කියන එක වැඩි වීමක් වෙනවා. පැහැදිලි. හරි. එහෙනම් ලස්සන ඉවර කරමු. එන්න අද දවසේ අපේ පාඩමේ අන්තිම පිටුව. හරි. පිටුව අංකය 62. දැන් බලන්න හැමෝම සංක්‍රාම ඉපැයීම හා ආර්ථික බදුකුලිය ප්‍රස්තාර සටහනකින් නිරූපණය කිරීම වත් ගෙදර ගිහලා හරි ලස්සනට මේ ප්‍රස්තාරය තමයි ඔතන තියෙන්නේ. ඒ විදිහට ලස්සනට ඒක කලර්ස් දෙකකින් හයිලයිට් වෙලා යන්න ඕන. ඒත් එක්කම මට එතන කියන්න පළවෙනි බුලට් එක හැමෝම තප්පර ගානෙන් කියන්න OP0 EQ0 කියන එක. හරි මම මෙතන ඔයාලට ලේසි වෙන්න හරි P0 සහ හරි Q0 කියලා ගන්න. දැන් මේක දිහා බලනම කියන්නේ එතකොට හරි වීඩියෝ එක විතරක් බලන එකට හරි තේරෙනවා. හරි දැන් එහෙනම් මට කියන්න හරි OP0 ඊට පස්සේ මෙතන E
හරි Q0 ඒ මොකක්ද ඒ ශේෂ්ඨඵලය මුළු ඉපැයීම හේවත් සත්‍ය ඉපැයීම මේ නම් දෙකම ලියන්න මුළු ඉපැයීම ඇලිලා සත්‍ය ඉපැයීම මුළු ඉපැයීම ඇලිලා සත්‍ය ඉපැයීම ඊට පස්සේ හරි දෙවනි බුලට් එක බලන්න O E Q0 හරි ඔයාම බලන්න මේ තියෙන්නේ හරි O E Q0 කියලා කියන්නේ එතන B කියන ශේෂ්ඨඵලය ඒ කියන්නේ මොකක්ද සංක්‍රාමී ඉපැයීම කියන සංක්‍රාමී ඉපැයීම ඇලිලා සාධකයේ අවස්තික පිටුවේ හරි සංක්‍රාමී ඉපැයීම ඇලිලා සාධකයේ අවස්තික පිටුවේ හරි එහෙනම් ඊට පස්සේ OP0E ත්‍රිකෝණීය ශේෂ්ඨඵලය කියලා කියන්නේ එතන මොකක්ද දෙන්නේ ආර්ථික බදුකුඩිය. හරි එම ලියන ආර්ථික බදුකුඩිය. හරි ආර්ථික බදුකුඩිය. එහෙනම් දැන් බලන්න. ඔයාගේ නිබන්ධනයේ තියෙන රූප සටහන් 3යි මම දුන්නා මේකේ සටහනේ රූප සටහන් 5ම. එහෙනම් බලන්න පළවෙනි කාරණා බලන්න. මුළු ඉපැයීම ආර්ථික බදුකුලිය මගින් පමණක් සමන්විත වෙන්න නම් හරි මේ දෙන්නේ මුළු ඉපැයීම 100%ක්ම ආර්ථික බදුකුලිය විතරක් තියෙන්න නම් හරි මොකක්ද ඒ අවස්ථාව? පූර්ණ අනම්‍ය සැපයුමක් තියෙනවා. එහෙනම් අපි හිස්තැන් ටික ෆිල් කරමු. ලියන්න සාධක සැපයුම පූර්ණ අනම්‍ය වන විට මුළු ඉපැයීම ආර්ථික බදුකුලිය මගින් සමන්විත වේ. හරි සාධක සැපයුම පූර්ණ අනම්‍ය වන විට මුළු ඉපැයීම ආර්ථික බදුකුලිය මගින් සමන්විත වේ. දෙවන එක දැන්වා තනියෙන් කම්ප්ලීට් කරන්න. එතන කියන්නේ මුළු ඉපැයීම සංක්‍රාමී ඉපැයීම මගින් පමණක්. හරි. මුළු ඉපැයීම සංක්‍රාමී ඉපැයීම මගින් පමණක්. හරි. මොකද ලියන්න ඕනේ? සාධක සැපයීම කොහොමද වෙන්න ඕනේ? පූර්ණ 9 වන විට මුළු ඉපැයීම මොනවලින්ද සංක්‍රාමණයෙන් පමණක් සමන්විත වේ. අවසාන එකක් තනිය ලියන හෙඩින් එක බලන්න මුළු ඉපැයීම ආර්ථික බදුකුලියයි සංක්‍රාමී ඉපැයීමයි සමාන ප්‍රමාණයෙන් සමන්විත වේ නම් එතන සාධක සැපයීම කොහොමද වෙන්න ඕනේ? ඒකේ නම් වෙන ඒකේ නම් වෙන විට ආර්ථික බදුකුලිය හා සංක්‍රාමී ඉපැයීම මොකක්ද වෙන්නේ? සමාන වීමක් වෙනවා. හරි. බලන්න දැන් හැමෝම මම මේක කලින්ම කියලා දුන්න බලන්න කියනවා. සාම්ප්‍රදායික මනාතදී හැමෝම කියවන්න සාම්ප්‍රදායිකව බදුකුලිය යන සංකල්පය භාවිතා කරන ලද්දේ කාටද? එල්ලුම් කිරීම සඳහායි. හරි. ඊට හේතුව මොකක්ද හේතුව? බදුකුලිය ගෑවෙන්නෙම ඇයි? සැපීම කොහොමද? අනම්ම නිසා බලන්න කියනවා ඊට හේතුව උයේ ස්වභාවික සම්පත්වල ඇති සුවිශේෂී ගුණයක් වන සැපීම මොකක්ද? අනම්ම වීමයි. එම ස්වභාවික සම්පත්වල සැපීමේ ඇති මෙම අනම්ම ස්වභාවය නිසා භූමියට මොකක්ද හම්බුනේ? බදුකුලියක් උපයාගත හැක. නමුත් ඔන්න කියනවා ආර්ථික බදුකුලිය පිළිබඳ නූතන ප්‍රවේශන වර්තමානය වෙනකොට හරි යටතේ ස්වභාවික සම්පත් පමණක් නොව කොහොමද? අනම්ම සැපයුමක් සහිත ඕනෑම සාධකයක්. හරි ආර්ථික බදුකුලිය උපයා ගැනීමේ හැකියාවක් ඇති බව අවධාරණය කරයි. ඒ කියන්නේ සැපයුම අනම්ම වෙනවා. හරි ඒ කියන්නේ මිල ගණන් වෙනස් වෙනවට වඩා හරි අර අඩු වේගයෙන් නම් සැපයුම් ප්‍රමාණය වෙනස් වීමේ හැකියාවක් තියෙන්නේ. අන්න ඒ වගේ තැන්වල තියෙන්නේ මොකද්ද? අනම්ම සැපයුමක්. ඒගොල්ලන්ටත් හම්බ වෙනවා මොනවාද? ආර්ථික බදුකුලිය. උදාහරණ බලන්න. වෘත්තීය ක්‍රීඩකයන්. ඊට පස්සේ ගායකයන් දැන් කුමාර සංගක්කාර මහිල ජයවර්ධන වගේ වෘත්තීය ක්‍රීඩකයන් ගත්තොත් එතකොට ඒ කට්ටිය දැන් හිතන්න මේ IPL හරි මොන හරි පිටරට හරි මැචස් වලට යා සම්බන්ධ වෙනවා නම් එතකොට මොකක්ද වෙන්නේ? ඒ හරි ක්‍රීඩකයා බලාපොරොත්තු වන අවම ඉපැයීමට වඩා ඉතාමත් වැඩි එයාට මුදලක් හම්බ වෙනවා. ඒ කියන්නේ එයා බලාපොරොත්තු වන අර අවම ඉපැයීමට වඩා වැඩි මොකක්ද හම්බ වෙන්නේ? ආර්ථික බදුකුලියක් හම්බ වෙනවා. හේතුව ඒ හරි ගායකයෙක් වේවා, ක්‍රීඩකයෙක් වේවා, ගුරුවරයෙක් වේවා ඒ පුද්ගලයා ළඟ තියෙන්න ඕනේ මොනවද? සුවිශේෂී හැකියාවක් අනිත් පුද්ගලයන් ළඟ නැති. පැහැදිලි. එහෙනම් බලන්න වෘත්තීය ක්‍රීඩකයන්, ගායකයන්, නළු නිළියන්, ගුරුවරුන්, නීතිඥයන්, වෛද්‍යවරුන්, ජ්‍යොතිර්වේදීන් වැනි අය සතු විශේෂ හැකියාවන් නිසා ඔහු විශාල වශයෙන් මොනවද? ආර්ථික බදුකුලියක් උපයාගනි. දැන් හිතන්න මෙහෙම. දැන් මට කතා කරනවා නම් හරි ක්ලාස් එකකට සර් ඉල්ලන ගාණක් දෙන්නම් කියලා පන්ති දෙන්න කියනවා නම් එතකොට මට යන ශ්‍රමයයි ඔක්කොම පිරිවැය රුපියල් 3000යි නම් මට කියනවා රුපියල් 10000ක් දෙන්නම් කියලා.
එතකොට 3000ක් පිරිවැය යන එකට මම මේ පන්තියට යනවා කියන්නේ මට 10000ක් හම්බෙනවා කියන්නේ මම බලාපොරොත්තු වෙන අවම ගාන 3000යි. හැබැයි මට 10000ක් හම්බෙනවා වැඩිපුර හම්බෙනවා 7000. මගේ ක්වොලිෆිකේෂන් තවත් වැඩි වෙලා පරිණත වෙලා හොඳ ප්‍රතිඵල තප්පර ගානේ ලොකු සංකල්පයක් මට කියා ගන්න පුළුවන් වාතාවරණයක් හැදිලා තියෙනවා නම් කාලයක් ගිහිල්ලා. එතකොට වෙන්නේ මොකද්ද? තවත් වැඩියෙන් මේ මිනිස්සු දෙන්න කැමති වෙනවා. පැහැදිලිද? එතකොට අර කිසියම් පුද්ගලයෙක් සතුව සුවිශේෂී හැකියාවක් තියෙන එක ක්‍රීඩකයෙක් වේවා ගායකයෙක් වේවා දැන් හැමතිස්සෙම එහෙමනේ දැන් ගායකයෝ ගත්තත් හැමෝටම එකම රේට්ස් යන්නේ හරි හොඳම අර ඔඩියන්ස් එකට හොඳටම ඇඩ්‍රස් කරන්න පුළුවන් ලස්සනටම පර්ෆෝම් කරන්න පුළුවන් කට්ටියගේ මිල ගන්න කොහමද වැඩි අර ඔහේ ඇවිල්ලා නිකන් හරි සින්දුවක් කියන ඔහේ හරි අර අරුව වගේම නිදි එතකොට හරි නිදා ගන්න සින්දු කෙනෙකුට හරි හම්බෙන ගාන අඩුයි හරි එහෙම තමයි ගුරුවරුන්ට හරි එතකොට ක්වොලිෆිකේෂන් විතරක් නෙමෙයි ක්වොලිෆිකේෂන් ප්ලස් අනිත් පැත්තේ මොනවද තියෙන්නේ හරි එතන දරුවා ලබා වැඩ කරවාගෙන අවසානයේ ඔයාගේ ප්‍රතිඵලයක් හැදුවට පස්සේ මොකක් වෙන්නේ මාව හොයාගෙන චරිත ටිකක් අනාගතේ එනකොට හරි මොකක් වෙන්නේ මගේ සංක්‍රාමී පේමට වඩා ආර්ථික බතුකුලිය වැඩි වෙනවා ඒ නිසා වැඩ කරනවා හරි රයිට් හරි මගේ ආර්ථික බතුකුලිය වැඩි කරන්න නෙමෙයි හරි ඔයා අනාගතේ ආර්ථික බතුකුලියක් වැඩියෙන් උපයන ශ්‍රමිකයෙක් බවට පත්වීම සඳහා හරි රයිට් එහෙනම් MCQ තුනක් තියෙනවා 2 3 4 කියන ඒවා එක එක්කවත් බෝඩ් බලන්න නැතුව ලස්සනට වැඩේ කරන්න